හෙලෝ ළමයි ඉතින් ඔයාලට කොහොමද ඔන්න ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් උනේ මම අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ රෝස මල හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට අවුරුදු කොහොමද? ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලාත් ඔන්න මම මතක් කරනවා. හරි. අපි එහෙනම් මෙන්න මේ ලස්සන රෝස මල හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකකින් බලමු. ගොඩක් දෙනෙක් කියලා තිබ්බා මේ මල හදන විදිය කියලා දෙන්න කියලා. කොහොමද හදන්නේ කියලා අහලා තිබුණා. රිබන් වලින්ද හදලා තියෙන්නේ. කොහොමද පෙති ටික හදාගන්නේ? ඒ වගේ ප්‍රශ්න ගොඩක් දෙනෙක් අහලා තිබුණා. හරි. ඉතින් එහෙනම් අපි බලමු මෙන්න මේ රෝස මල කොහොමද හදන්නේ කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න කියලා මම ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි පටන් ගමු. කොහොමද මේ රෝස මල හදන්නේ කියලා බලන්න. හරි. අපිට ඉස්සෙල්ලම මේ රෝස මල හදන්න මෙන්න මේ වගේ අඟලේ රිබන් එක ඕන වෙනවා. මේකට අඟල් එකමාර ගන්නත් පුළුවන්. අඟල් එකමාර රිබන් එක ගත්තාම මෙන්න මේ විදිහට තමයි මල හැදෙන්නේ. මට හිතෙනවා අඟල් එකමාරට වඩා පොඩි රිබන් එකෙන් හදන මල ලස්සනයි කියලා. ඒක ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලා තීරණය කරන්න. පොඩි රිබන් එකකින් හදන මල ඉතින් ටිකක් අර පෙති වැඩියෙන් දැම්මහම ටිකක් පෙනුමට ලස්සනට එනවා. හරි. අපිට ඕන වෙන්නේ මෙන්න මේ අඟලේ පොඩි රිබන් එක. මෙන්න මේ සයිස් තමයි රිබන් එක තියෙන්නේ. මේ රිබන් එක ඕන වෙනවා. ඊට පස්සේ අපිට ඒ රිබන් එක ලස්සනට පුච්ච ගන්න ඕන නිසා අපිට ඉටි පන්දමක් හරි පහනක් හරි මොකක් හරි දෙයක් ඕන වෙනවා. ඊට පස්සේ තමයි වැදගත්ම දේ අපිට මේ මල හදන්න මේ වගේ ලස්සන පොඩි රවුමක් නැත්තම් මොකක් හරි බෝතලයක කටක් නැත්තම් කෝප්පයක් වගේ දෙයක් ඕන වෙනවා. මම ගත්තේ මෙන්න මේ කොත්මලේ යෝගට් ඩ්‍රින්ක් එක තියෙන බෝතලයක් ගත්තේ. ඒකේ අර මේ මූඩිය ටිකක් පොඩි නිසා තමයි මම ඒක තෝරගත්තේ. ඒක ඕන වෙනවා. තව ගිනි පෙට්ටියක් ඕන වෙනවා. තව අපිට මේකට ග්ලූ ගන්න එකත් අපිට ඕන වෙනවා. හරි. එහෙනම් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. හරි. ඒ වගේ තමයි මට කියන්න අවතුර අපිට මේකට අනිවාර්යෙන් කතුරක් ඕනේ. ග්ලූ ගන් ස්ටික් ඕනේ. ආපායෙත් ග්ලූ ගන් එක ඕනේ. එච්චරයි. ඒ ටික තමයි අපිට ඕන වෙන බඩු විදිහට තියෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම මේ රිබන් එක අරගෙන අපි මේ රිබන් එක සාමාන්‍යයෙන් පෙත්ත දෙකට නැංගුවම අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ ගානට වගේ එන විදිහට පෙති ටික අපි කපා ගන්න ඕනේ. අපි බලමු පෙති ටික කපන්න ඕන ප්‍රමාණය කොහොමද තියෙන්නේ කියලා. හරි. මම මේකට ATM කාඩ් එකක් ගන්නවා. ATM කාඩ් එකේ අපි සාමාන්‍යයෙන් මේ රෝස මල හදන්න පෙති කපන විදිහටම කාඩ් එක වටේට මේ විදිහට රවුමට යවලා අපි ඊට පස්සේ පෙති ටික කපා ගන්න ඕනේ. පෙති ප්‍රමාණය හරියටම කියන්න බෑ. පෙති වැඩි වෙන තරමට රෝස මල පිරිච්ච ගතිය තියෙනවා ලස්සනයි. අපි බලමු සාමාන්‍යයෙන් ටිකක් ලොකුවට රෝස මල පේන විදිහට ලස්සනට පිරිච්ච ගතියට හදන්න අපිට පෙති කීයක් යනවද කියලා අපි ගණන් කරලා බලමු. හරි. මෙන්න මේ වගේ මේ සයිස් එකට පෙති ටිකක් කපා ගන්න. එකටම ඔයාලා පෙති 20ක් කපා ගන්න. පෙති 20ක් කපාගෙන අපි බලමු. පෙති 20 මදි නම් අපි තව ටිකක් කපාගෙන සෙට් කරගමු. මෙන්න මේ ගාන තමයි පෙති ටිකක් ඕන වෙන්නේ. හරි. එහෙනම් මම පෙති 20ක් කපාගෙන එන්නම්. හරි. අපි මේ විදිහට පෙති ටික කපා ගමු. දැන් පෙති කපා ගන්න විදිහ ඔයාලා දන්නවා. අපි බලමු පෙති කීයක් මම දැන්ට කපාගෙන තියෙනවද කියලා. අපි ඉස්සෙල්ලම පෙති 20ක් මේකට සෙට් කරලා බලමු. එතකොට අපිට බලා ගන්න පුළුවන්. වැඩි නම් අපිට ආපහු මේ පෙති ටිකක් කපලා අලව ගන්න පුළුවන්. හරි. ඔන්න මම පෙති 20ක් කපාගෙන තියෙනවා. දැන් අපිට මෙතන කරන්න තියෙන ප්‍රධානම දේ තමයි අපි ඊළඟට කරන්න යන්නේ. ඒ තමයි අපි වෙන්න මේ විදිහට පෙත්ත දෙකට මැද්දෙන් නමලා එහෙම නැත්නම් පෙති දෙකක් එකට තියලා මේක මෙහෙම අයිනෙන් අල්ලගෙන අපි කතුරක් අරගෙන මෙන්න මේක මෙන්න මේ විදිහට අයිනෙන් පොඩ්ඩක් ඒ කියන්නේ ගොඩක් රිබන් එක කපන්න එපා. මෙන්න මේ විදිහට ලස්සනට පොඩ්ඩක්
අර රවුමක් විදිහට අයින නිකන් අර අපි අර පෙත්ත විදිහට ගන්නවනේ. මෙන්න මේ විදිහට කපා ගන්න. මේ තියෙන්නේ කපපු නැති පැත්ත. මෙන්න මේ බාන්නේ කපුවාම තියෙන විදිහ. මෙන්න මේ විදිහට ලස්සනට පෙත්ත අයින අපි කපා ගන්න ඕනේ. හරි අපි තව එකක් කපලා බලමු. මේ විදිහට පෙති දෙකක් තුනක් හරි ඔයාලා කැමති දේ තියලා කපා ගන්න. මේ විදිහට පෙත්ත තියලා අයිනින්ම ගන්න රිබන් එක ගොඩක් කපලා අයින් කරන්න එපා. මෙන්න මේ විදිහට කපන්න. මෙන්න මේ විදිහට තමයි එතකොට එන්නේ පෙති. මං හිතන්නේ ඔයාලට තේරුණා මං කියපු විදිහ. හරි අපි තව එකක් කපලා බලමු. මේ විදිහට අරගෙන සයිඩ් එකෙන් පොඩ්ඩක් පෙත්ත අර කොටුවට තියෙන හැඩය අයින් නැතු වෙන්න ලස්සනට පොඩ්ඩක් පෙත්ත හැඩට කපා ගන්න රවුමට හිටින්න. මෙන්න මේ වගේ. හරි එහෙනම් ඔයාලට තේරෙන්නේ නැති මම කියපු විදිහ හරියන මම තව එකක් කපලා පෙන්නන්නම්. අපි අර අනිත් රෝසමල හදනවට වඩා මට හිතෙනවා සාමාන්‍ය ආධුනික කෙනෙක්ට උනත් ඒ කියන්නේ පළවෙනි වතාවට හදන්න ඉගෙන ගන්න කෙනෙක්ට උනත් මේක හදන විදිය හරිම ලේසි. අරගෙන අපි පෙත්ත නමන්න ඕනේ, පෙත්ත හැඩයට පුච්චන්න ඕනේ. ගොඩක් දේවල් කරන්න තියෙනවා. හරි. මෙන්න මේ විදිහට අපි එහෙනම් පෙත්ත ටික සේරම කපා ගමු. හරි. ඔන්න මම පෙත්ත ටික සේරම කපාගෙන ඉවරයි. මෙන්න මේ හැඩයට තමයි එන්න ඕනේ. මේ තියෙන මේ හැඩයට තමයි පෙත්ත එන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි මේ පෙත්ත ටික පොඩ්ඩක් සයිඩ් කරගෙන අපිට දැන් ඕනේ වෙනවා මෙන්න මෙයාව. හරි. අපි එහෙනම් ඊළඟට කරන්න ඕනේ මේ පෙත්ත ටික ලස්සනට පිච්චෙන්නේ නැති වෙන්න අයින විතරක් පොඩ්ඩක් පුච්ච ගන්න එක. හරි. අපි බලමු එහෙනම් කොහොමද අපි මේ පෙත්ත ලස්සනට පුච්ච ගන්න කියලා. ඔයාලා මෙන්න මේ එක පෙත්තක් ගන්න. එක පෙත්තක් අරගෙන මේ පෙත්ත අපි පුච්චන්න ඕනේ. මෙන්න මෙතන මේ වටේටම අපි ටිකක් පුච්චගෙන යන්න ඕනේ. මෙන්න මේ වටේට. මොකද නූලක් ඇදෙන්න පුළුවන්. ඒ නිසා තමයි පුච්චන්නේ. අපි නැත්තම් පුච්චන්න ඕනෙත් නැහැ. මෙන්න මේ වටේට අපි මේක පුච්චගමු. හරි ළමයි මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මම ආපහු ඒ විදිහට පෙත්තක් පුච්චලා පෙන්නන්නම්. මේ පෙත්ත අයින ගොඩක් කළු මෙන්න මේ හරිය මේ පෙත්ත අයින ගොඩක් කළු කරගන්න එපා. අර මේ අයින කළු මේ පෙත්ත අයින කළු වුණොත් එහෙම මේ විදිහට අපි දැන් මල හදනකොට මෙන්න මේ වගේ පෙති සයිඩ් කළු වුණොත් එහෙම ඒක මල අර එතකොට පේනකොට මල කැතට තමයි පේන්නේ. ඒ නිසා තමයි කිව්වේ මේ අයින ගොඩක් කළු කරගන්න නැතුව ලාවට පොඩ්ඩක් ඉක්මනට පුච්ච ගන්න. චූට්ටක් ඉන්ද්‍රසරට පොඩ්ඩක් අල්ලගෙන නේ ඇති නැත්නම් එහෙම නැතුව ගොඩක් පුච්චන්න ඕනේ නැහැ. අර නූලක් ඇදෙන එක නවත්ත ගන්න තමයි පොඩ්ඩක් අපිට මේක මේ පුච්ච ගන්න ඕනේ. හරි ඔන්න අපි දැන් පෙති ටික හදාගෙන ඉවරයි. මම මෙතන පෙති 20ක් හදාගෙන තියෙනවා. අපිට ඊට පස්සේ ඕන වෙනවා මෙන්න මේ මූඩිය. ඒ කියන්නේ මේ වගේ පොඩි රවුමක් ගන්නවාලා. ඊට පස්සේ ඕන වෙනවා මේ ග්ලූ ගන් එක. හරි අපි දැන් ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ පෙත්තේ උඩ පැත්ත තමයි මෙතනට තියන්න ඕනේ. මෙන්න මේ විදිහට හරි මැද්දෙන් මෙහෙම නමලා මෙන්න මෙහෙම තියන්න ඕනේ පෙත්ත. ඒ කියන්නේ පෙත්තේ භාගයක් තියෙන අතුරට ඉතුරු භාගේ එළියට. ඊට පස්සේ අයිනකින් විතරක් මේ විදිහට ග්ලූ ගන් එකෙන් ටිකක් මේවක තියාගෙන ඊට පස්සේ ආපහු පෙත්තත් දෙකට නමලා එතනට තියලා මේ පෙත්ත සෙට් කරගන්නවා. හරි මැද්දෙන් පෙත්ත නමලා පෙත්තේ භාගයක් ඇතුළට භාගයක් එළියට හිටින විදිහට තමයි අපි ඒක දාන්න ඕනේ. මම මේ විදිහට පෙත්ත ටිකක් දෙකට මැද්දෙන් පෙති දෙක තුනක් නමා ගන්නවා. ඔයාලට නැත්තම් පෙත්ත මෙහෙම දෙකට මැද්දෙන් නමලා මෙතනින් පොඩ්ඩක් පුච්ච ගන්නත් පුළුවන්. එහෙම අපිට මේ මල අලව ගන්න තවත් ලේසි වෙන විදිහට අපි මෙන්න මේ විදිහට පෙත්ත මෙහෙම නමලා ඒ කියන්නේ මේ පෙත්තේ
හොඳ පැත්ත. ඒ කියන්නේ ෂයින් එක තියෙන පැත්ත ඇතුළු පැත්තට මෙහෙම නමන්න. මෙහෙම නමලා මෙන්න මෙතන දාරේ අපි ටිකක් පුච්ච ගමු. එතකොට නැමුම් පාර හිටිනවා. එතකොට අපිට ලේසි අලව ගන්න. මම තව එකක් ඔයාලට එහෙම නමලා පෙන්නන්න. මේ තියෙන ෂයින් එක තියෙන හොඳ පැත්ත. ඒ පැත්ත ඇතුළු පැත්තට නමලා අයිනෙන් පොඩ්ඩක් පුච්ච ගන්න ඕනේ. එතකොට පෙත්තේ නැමුම් පාර අපිට මෙතන මෙහෙම තියෙනවා. එතකොට අපිට අලව ගන්න ගියාම ලේසි. මම මේ කලින් අලවපු එකත් මම ආපහු අයින් කරලා නමනවා. මට කලින් ඔයාලට කියන මේ වැරදුනා පොඩ්ඩක්. මේ හොඳ පැත්ත තමයි ඇතුළු පැත්තට මෙන්න මෙහෙම කරලා තියන්න ඕනේ. මම ඒක අනිත් පැත්ත හරව ගත්තා. හොඳ ෂයින් එක තියෙන පැත්ත තමයි ඇතුළට හරව ගන්න ඕනේ. හරි. එහෙනම් අපි මේ ටික මේ පෙති ටිකත් ඔක්කොම මේ විදිහට දෙකට මැද්දෙන් නමාගෙන මැදින් ටිකක් පුච්ච ගමු. ඒ මොකද අපිට අලව ගන්න ලේසි වෙන්න තමයි අපි එහෙම පුච්ච ගන්නෙ. අපි මේ මල ඒ විදිහට පෙති එකින් එක අලව ගමු. මේ විදිහට ග්ලූ ගන් එකෙන් ටිකක් අයින් එකකින් පොඩ්ඩක් තියලා අපි මේ නමපු පෙත්තක් මේක උඩින් ඒ කියන්නේ ඒ පෙත්ත මැදින් තමයි අනිත් පෙත්ත තලවන්න ඕනේ. ඒ කියන්නේ මේ පෙත්තේ මැදට තමයි මේ පෙත්තේ අයින සෙට් වෙන්න ඕනේ. එතකොට තමයි පෙත්ත ඇතුලෙන් ලස්සනට එන්නේ. අර ගොඩාක් දුරින් දුරට අලවන්නත් එපා. එතකොට අර දුර වැඩි වෙනවා. පෙත්ත ළඟින් ළඟ එන තරමට තමයි මේකේ මල ලස්සනට හිටින්නේ. මෙන්න මේ විදිහට අපිට ඉතින් දිගටම පෙති ටික අලව ගන්න තමයි තියෙන්නේ. මම කලින් කිව්වා වගේ අපි අර කලින් හදන රෝස මල් හදනවට වඩා ලේසි කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද මේක? අනිවාර්යෙන් ඔයාලා හදලා බලන්න. හදලා බලලා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. මම කලින් වීඩියෝස් වල මගේ WhatsApp නම්බර් එකක් දාලා තියෙනවා. මට ගොඩාක් දෙනෙක් මැසේජ් කරලා එක එක දේවල් අහුවා. මම පුළුවන් විදියට හැමෝටම දන්න විදියට හැමදේම කියලා දුන්නා. මගෙන් මේ විදියට උදව්වක් ගත්ත කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක මට මොටිවේෂන් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා හරි අපි මේ විදිහට පෙති ටික ඔක්කොම අලව ගමු. මම හිතන්නේ ඔයාලට දැන් මේ කලවන විදිය තේරෙනවා. පෙත්තේ අයිනෙන් ග්ලූ ගන් ටිකක් ගාලා ආපහු පෙත්ත අර විදිහ ඇතුළට නමලා අලවන්න තමයි තියෙන්නේ. මහ ලොකු දෙයක් නැහැ. ඒක හරිම ලේසි. ඒ වගේම මලත් හරිම ලස්සනට එනවා. ඔයාලට පේනවා ඇති ඇතුළ මෙන්න මෙහෙම තමයි එකතු වෙන්නේ මල් පෙති ටික ලස්සනට. මට හිතෙනවා පෙති 20ක් අපිට මදි වෙයිද කියලාත්. පෙති වැඩි වෙන තරමට ළමයි මේකේ මල ලස්සනයි. ඒ කියන්නේ ඔයාලට පෙති 20ක් ඉතින් කොස්ට් එක වැඩි කියලා හිතනවා නම් පෙති 20ක් ඕනේ ළමයි මම අපි අර හදාගත්ත පෙති 20ම මේ මලට අලවල ඉවරයි. ඒත් මට හිතෙනවා තව පෙති ටිකක් ආවොත් හොඳයි කියලා. අපි තව මේකට පෙති 10ක් වගේ කපා ගමු. කපලා පෙති 10 අර මම අර කලින් කිව්ව විදිහට කාඩ් එක තියලා පෙති 10ක් කපලා ඊට පස්සේ මෙන්න මේ ලයින් එක වටේට පුච්චන්න ඕනේ. පුච්චලා මේ මැදත් දාරේ චුට්ටක් පුච්චන්න ඕනේ. හරි. අපි එහෙනම් තව පෙති 10ක් විතර මේ මලට සෙට් වෙන්න කපා ගමු. ඒකෙදි මම ඔයාලට ආපහු කියලා දෙන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවා. රිබන් එක කාඩ් එක වටේ කරකලා පෙති 10ක් අපි එහෙනම් කපා ගමු. ඔන්න මම පෙති 10ක් වටේට මේවා කරගත්තා. 10ක් හෝ 11ක් තියෙනවා. අපි ඊට පස්සේ පෙති ටික කාඩ් එකෙන් මෙහෙම අයින් කරගෙන දෙපැත්තෙන් කපා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මම ඊට පස්සේ කියලා දුන්න ස්ටෙප් වලට මතක ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ මේ විදිහට සයිඩ් එක අපි කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හැම පැත්තකම සයිඩ් එක මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. හරි. අපි එහෙනම් මේ පෙති 10ත් ඒ විදිහට සයිඩ් එක කපා ගමු. හරි. ඔන්න මම මේ පෙති ටිකත් මේ සයිඩ් කපා ගත්තා. අපි දැන් ඉක්මනට මේ පෙති වලත් සයිඩ් පුච්ච ගමු. පුච්ච ගන්න ගමන් අර මම කලින් කරා වගේ
නමලත් මේ පෙත්ත හැමම පුච්ච ගන්න. එතකොට දෙපාරක් ඒ වැඩේ කරන්න ඕනේ නැහැ. සයිඩ් එක කළු කරගන්න තු පුච්ච ගන්න අමතක කරන්න එපා. කළු වුණොත් එහෙම ඒක අර මල හැදුවට පස්සේ අර කළු පාට දාර පේනකොට ඒක කැතයි. ඒ නිසා මේ අයින කළු වෙන්නේ නැති වෙන්න ලාවට පුච්චගෙන යන්න. පුච්චලා මේ විදිහට මැද්දෙන් නැම්මක් හිටින විදිහට මැදත් පොඩ්ඩක් පුච්ච ගන්න. අපිට එතකොට අලවනකොට ලේසි. නැත්තම් අලවනකොට අපි ඒක නම අලවන්න ගියාම අපිට වෙලාවත් යනවා. අනික බැලන්ස් කරගන්න ටිකක් අමාරුයි. මේ විදිහට අපි මැද්දෙන් නමලා හරියට ඒ ධාරය අරන් තිබුණා නම් අපිට එතනින් අලවන්න ලේසි. එතකොට පෙත්ත අහට මෙහෙට යන්නෙත් නැහැ. අලව ගන්නත් ලේසි වෙනවා. හරි අපි එහෙනම් මේ පෙති ටිකත් ඔක්කොම මේ විදිහට පුච්චලා මැදින් නමා ගමු. හරි අපි දැන් මේ පෙති ටිකත් ඔන්න හදාගෙන ඉවරයි. අපි දැන් ඒ ටිකත් මේකට අලවමු. පෙත්ත මම නවත්තලා තියෙන මේ හරියෙන් එතන මැද ඉඳන් ඔන්න මම ආපහු පෙති ටික අලවන්න පටන් ගන්නවා. එතකොට එහෙම බැලුවොත් එහෙම මම මේකට පෙති අරන් තියෙනවා 30ක්. අපි බලමු අවසානට පෙති වැඩිපුර දාපු නිසා මල කොහොම ලස්සනට එයිද කියලා. මේ විදිහට ලස්සනට ඔයාලා මේක අලව ගන්න. ඔයාලා කැමති පාටකින් හදන්න. කැමති පාටකින් ලස්සනට හදලා බලන්න. ඇත්තටම ලස්සනයි. මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හදපු කට්ටිය. මොකක් හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් කලින් වීඩියෝස් වල ඇති WhatsApp නම්බර් එකට මැසේජ් එකක් හරි දාන්න. ඒත් කමක් නැහැ. මට වෙලාවක් තියෙන වෙලාවට මම ඔයාලට රිප්ලයි එකක් දාන්නම්. මම එහෙම ගොඩක් දෙනෙක්ට උදව් කරා. හරි ළමයි අපිට දැන් මේකේ අලවන්න තියෙන්නේ පෙති දෙකක් විතරයි. අපි මේ පෙති දෙකත් අලවමු. ඉවර වෙච්ච තැනින් තියලා ආපහු මේ පෙත්ත ඇතුළට හිටින විදිහට මේ විදිහට අලව ගන්න ඕනේ. අපි දැන් මේකට පෙති ඔක්කොම අරන් තියෙනවා මේ 30ක්. මම කලින් හදපු එකට නම් ඒ තරම් ගත්තේ නැහැ. මට හිතුණා මේක එතකොට පෙති වැඩි වෙන තරමට මේක ලස්සනට එයි කියලා. හරි. අපි දැන් මේකේ පෙති ටික සේරම ඔන්න අලවලා ඉවරයි. මෙන්න මෙහෙම තමයි දැන් ඔයාලට මේක පේන්නේ. අපි ඊට පස්සේ කරන්න ඕනේ. දැන් මේක මෙහෙම තියන්න බෑනේ. මේකේ ෆිනිෂින් එකක් තියෙන්න ඕනේ. මේකට අපි ගමු ටිෂු එකක්. මේකේ ටිෂු එකක් ගන්න. ටිෂු එකක් අරගෙන මේක මෙන්න මෙහෙම පොඩි රවුමක් වගේ එන විදිහට, ඒ කියන්නේ අර පොඩ්ඩක් උල වගේ තියලා උඩ හරියට මෙන්න මේ වගේ එන්න. මෙන්න මේ විදිහට එන්න හදාගන්න. ඊට පස්සේ අපි මේක බලන්න ඕනේ මේක ඇතුළට දාන්න පුළුවන්ද කියලා. උස වැඩි. උස ටිකක් අඩු කරගමු. අපි මේක ටිකක් අඩු කරගමු. සම්පූර්ණ ටිෂු එක දාන්න එපා. ටිෂු එක ටිකක් අර මේ ඝනකම හින්දා එන ප්‍රමාණය වැඩි වෙනවා. ටිෂු එක තව ටිකක් අයින් කරගෙන හරි අපිට මේ ගාන නැති. අපි දැන් මේක ග්ලූ ගන් එකෙන් ග්ලූ ටිකක් තියලා අපි මේක මෙන්න මේ විදිහට ග්ලූ ගන් ටිකක් තියාගෙන මේ මලේ මැද කොටසට මේක ඇතුළට දාලා සෙට් කරගමු. මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ එන්නේ. ඔයාලට පේනව තේරෙනවද කොහොමද කරන්නේ කියලා. හරි දැන් මේකට සම්පූර්ණයි ඒකත්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකට පිටපස්සෙන් අර මොකක්ද ඒකට කියන්නේ මණි පත්‍ර දාන්න ඕනනේ. අපි ඒකට මේ වගේ පයිප් ක්ලීන් එකක් අරගෙන ඒක දෙකට මැද්දෙන් නමලා ඒක කපාගමු. කපාගෙන
විදිහට නමා ගමු. මම හිතනවා ඔයාලට තේරෙනවා මේක නමන කරන විදිහ. මෙන්න මේ විදිහට අපි හදාගමු. පෙති 4ක් විතර හදාන්න බලමු ඇති වේද කියලා. 4ක්ද 5ක්ද ඕන වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක මෙන්න මේ ටික මෙන්න මෙහෙම අලවන්න. මෙන්න මේ විදිහට අලවන්න ඕනේ. අපි තව පයිප් ක්ලීන් එකක් අරගෙන තව එකක් කපා ගමු. දෙකක් මදිනේ. මේක දෙකට මැද්දෙන් කපා ගන්න ඕනේ. දෙකට මැද්දෙන් කපාගෙන මේ ඒ භාගය ආපහු දෙකට මැද්දෙන් නමලා මෙන්න මේ විදිහට තමයි මේක හදා ගන්න ඕනේ. මල් හදලා තියෙන කට්ටිය දන්නවා මේක හදන්නේ කොහොමද කියලා. මේ විදිහට හදලා තමයි අපි මේ අර ටියුලිප් මල වගේ ලස්සනට මලක් හදන්න පුළුවන්. හරි. මම දැන් මේවා කෑලි 4ක් හදාගත්තා. මම හිතනවා ඇති වෙයි කියලා. හරි. ඊට පස්සේ ග්ලූ ගන් එක අරගෙන මේ මල වටේටයි මෙතන මැදටයි ග්ලූ ගන් ටිකක් අපි දාගමු. දාගෙන මේක මෙන්න මේ විදිහට බැලන්ස් කරලා ලස්සනට අලව ගන්න. තව එකක් ඕන වෙනවා. අපි ඉක්මනට ග්ලූ ගන් එකේ තියෙන මේ ටික වේලෙන්න කලින් තව එකක් ඉක්මනට හදාගමු. මම වීඩියෝ එක ස්පීඩ් කරන්න නැතුව දාන්නම්. ස්පීඩ් කරන්න නැතුව දැම්මම ඔයාලට සාමාන්‍යයෙන් ඒක බලා ගන්න පුළුවන්. ඒකෙන් දෙයක් ඉගෙන ගන්න කෙනෙක්ට ඒක මේ ස්පීඩ් කරාම ටිකක් අර තේරෙනවා මදිනේ ඒක. ඒ හින්දා ස්පීඩ් කරන්න නැතුව දාන්න. ඔයාලත් ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක බලන්න. හරි. ඔන්න අපි මේක අලව ගත්තා. අපි ඊට පස්සේ මේකට බාබකියු ස්ටික් එක සෙට් කරගන්න ඕනේ. නටුවක් දාන්න ඕනේ අපි මේකට. මේක හදන්න කලින් දැම්මත් අවුලක් නැහැ. මට ඒක කලින් දාගන්න අමතක වුණා. මේක මේ විදිහට ටිකක් වෙලා තිබ්බනම් ග්ලූ ගන් එක ටිකක් ඇලවෙනවා. අපි නැත්තම් ඒක ඒ විදිහට තියලා ස්ටික් එක ඇලවෙනවා හොරින්ද අනිත් පයිප් ක්ලීන් එකක් මේ විදිහට නමාගමු. රවුමක් වගේ හදාගන්න. මේ විදිහට. ඊට පස්සේ අපි ඒකට ග්ලූ ගන් ටිකක් දාලා මේ පයිප් ක්ලීන් එකේ මේ කෙලවර තියෙනවනේ. මේ කෙලවරෙන් අපි ඒක ඇතුළට දාගමු. එතකොට අපි අරකට අර හොඳට සෙට් වෙලා හිටිනවා ඇලවිලා. නැත්තම් අර මේ ස්ටික් එක ඇලවෙනවා හොරයි. මේ විදිහට ඔයාලා අලව ගන්න. පුළුවන් නම් ඔයාලා මේ මණි පත්‍ර ඒ කියන්නේ වටේ තියෙන කොළ පාට කෑලි අලවන්න කලින් බාබකියු ස්ටික් එක සෙට් කරගන්න. හරි. අපි දැන් ඔන්න මල හදලා ඉවරයි. අපි බලමු අපේ මලේ අවුට්පුට් එක කොහොමද කියලා. ඔන්න බලන්න. මෙන්න මෙහෙම තමයි ළමයි මේ මල එන්නේ. මේ විදිහට ලස්සනට පෙති ටික පොඩ්ඩක් ලස්සනට හදාගන්න. දැක්ක නේද ළමයි? මම කිව්වනේ පෙති වැඩි වෙන තරමට මේ මල ඇත්තටම ලස්සනයි. මේකට අපි දැන් දාලා තියෙනවා පෙති 30ක්. මෙන්න මේ විදිහට තමයි අපේ මල එන්නේ. ඒක ඇත්තටම නිකන් රිබන් වලින් හදන රෝස මලට වඩා ටිකක් පේනුමයි ලස්සනයි. මේකෙන් බොකේ එකක් වුණත් හැදුවාම මාරම ලස්සනට තියෙනවා. එක බොකේ එකක් හදලා තියෙනවා. මම ඔයාලට ඒකේ ෆොටෝ එක දාන්න. මේ තියෙන්නේ මේ විදිහට හදපු
රෝස මල. ඉතින් ලස්සනයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් ඒත් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, මම කියලා දෙන්නම්. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම්, ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටියත් channel එක සබස්ක්‍රයිබ් කරලා channel එකට එකතු වෙන්න. මොකද අපි තවත් වීඩියෝ ගොඩක් ඉස්සරහට අරන් ඉන්න තමයි ඉන්නේ. ඉතින් එහෙනම් මෙන්න මේ විදිහට ලස්සනට ඔයාලත් මේ මල try කරලා බලන්න. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මම අදට ගිහින් එන්න. අයිත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න. එහෙනම් bye.